YouTube channel ඉතින් ඔන්න අද ඔයාලට අරන් ආවේ අපේ වෙසක් දවස කොහොමද ගෙවුනේ කියලා. ඉතින් මේ වෙනකන් ඔයගොල්ලෝ අපිත් එක්ක විශාල ප්‍රමාණයක් කට්ටිය එකතු වෙලා ඉඳියත් දැනගෙන ඉඳියේ නෑනේ අපි කවුද කියලා. ඉතින් ඇත්තටම අපි දෙන්නව ඕගොල්ලෝ කවදාවත්ම මෙච්චර කල් වීඩියෝස් වලින් දැකලා තිබුණේ නැහැ. ඉතින් ඔන්න අද අපි දෙන්න වීඩියෝ එකේ ඉන්නවා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට අපි කවුද කියලා. ඉතින් ඔන්න අපි වෙසක් එකට වෙසක් කියන්නේ ඇත්තටම වෙසක් කූඩුවක් හදන එක මං හිතනවා අනිවාර්යෙන් ගෙදරක තියෙනවා නම් හොඳයි කියලා. ඒත් දැන් කාර්යබහුලත්වයත් එක්ක ගෙදර කියන්නේ ගොඩක් අය දැන් වෙසක් කූඩු හදන්නේ නැහැ. කඩෙන් හරි කමන්නේ කෙනල්ලා අර නිකන් වෙසක් කියුවාම වෙසක් කූඩුවක් ඕනේ වගේ හැඟීමක් තියෙනවා. ඉතින් ඒක හින්දා මාත් පුළුවන් විදිහට වෙසක් කූඩු දෙකක් ඔන්න ඔය විදිහට ඇලෙව්වා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත මගේ වෙසක් කූඩු දෙක. ඉතින් මම වෙසක් කූඩු දෙකක් හැදුවා. ලස්සන නැහැ. ඉතින් ඔය නිකන් අලෝල වගේ තමයි. මේ පාට එකකුයි තව නිල් පාට එකකුයි දෙකක් හැදුවා. ඉතින් ඊට පස්සේ අපේ ගමේ දැන් අර පාර දිගට ඔයගොල්ලෝ දන්නවනේ මේ ගම්වල තියෙනවනේ පහන් වැටවල් හදනවනේ. ඉතින් එහෙම කට්ටියක් පහන් වැටවල් හදා ගියා. ඉතින් මම ඒ කට්ටියට බීම හදලා දුන්නා. ඉතින් ඒකත් පිනක්නේ. මේ මිනිස්සු මහන්සි වෙලානේ පොඩි වැඩක් හරි කරන්නේ. ඉතින් ඒකින් හින්දා එයාලට බීම ටිකක් හදලා දුන්නා. ඊට පස්සේ අපිට යන්න වුණා රෝබිව ડોක්ටර් ගාවට පෙන්නන්න. ඉතින් රෝබි ටිකක් මේ දවස් දෙකේ ලෙඩ වෙලා ඉන්නේ. දැන් සතියක් විතර වෙනවා. කන්නේ නැහැ. බත් කන්නේම නැහැ. යෝගට් එකක් වගේ දුන්නත් ඒක භාගේ සැරෙන් සැරේ කන්නේ. ඉතින් පේන්නේ නැද්ද මේ ඇඟ වුණත් හොඳටම කෙට්ටු වෙලා එයා වීක් වෙලා ඉන්නේ. ඉතින් අපි හිතුවා කිනිතුළු වුණා වගේවත් හැදිල්ද දන්නේ නැහැ කියලා ડોක්ටර් ගාවට එක්කගෙන ගියා. ඉතින් මේ හොඳටම අමාරුයි එයාට මේ ඔය කොච්චර හොම නැගිටලා ඉඳියත් එයා ඇඟ ඇතුලේ සෑහෙන වීක්. ඉතින් සතියක් විතර කාලා නැහැ කියන්නේ ගොඩක් අමාරුයි. ඉතින් ඊට පස්සේ අපි මෙහෙම එයාව එක්කගෙන ගියා ડોක්ටර් කෝල් කරාමකෝ ඔය වුණත් මේ එයා ඉන්නවා කියලා. ඊට පස්සේ මේ 10ට විතර එයා ගාවට එක්කගෙන යනවා. ඉතින් මේ ડોක්ටර් ගාවට ගියාට පස්සේ නම් ඉතින් හිතට සහනයක් ආවා. එයා උණ බල්ලා එහෙම කිව්වා උණ නැහැ කියලා. මේ ඊට පස්සේ අර මෙයා ගෑනු සතෙක්නේ හෝමෝන චේන්ජ් වෙනකොට පොඩ්ඩක් මෙයාලා කන්නේ නැතුව ඉන්නවලු. ඒත් දැන් බෙහෙත් අරගෙන ගෙදර ඇවිල්ලා තාම කන්නේ නැහැ. ડોක්ටර් බෙහෙත් එකක් විද්දා ඔය මොනවා හරි සත්තු ඇඟේ ඉන්නවා නම් සහ බරව පණෝ ඔය වගේ ඒවා නැති වෙන්න කියලා. ඒත් තාම නම් ඉතින් බෙහෙත් දුන්නත් මේ කන්නේ නැහැ. රෝබිට මේ පිටිපස්සේ මාත් එක්ක ගියාට හරියන්නේ නැහැ. එයාට යන්න ඕනේ මේ අයියා ගාව ඉස්සරහා යන්න. ඉතින් පාර එක්කයි යන්න බෑනේ කිව්වට තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ දඟලනවා ඉස්සරහට යන්න ට්‍රීවිල් එකේ එක්කයි යනකොට ඉන්නේම නැහැ. පිටිපස්සේ යාට ඕනෙම අතන්ට වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි වෙඩින් එකට යන ලෑස්ති වෙලා ඉතින් අපි යාළුවා ගෙදරට ආවා. එහෙන් බඩුවක් ගියකුත් අරගෙන තමයි හොටෙල් එකට යන්න තිබ්බේ අපිට. ඉතින් අපි මෙන්න මෙහෙම තමයි වෙඩින් එකට ගියේ.
බලන්න ඉතින් වෙඩින් එකට යන විදිහ අපි මේ බඩු තියෙන කොහොම ටික පුළුවන් තරම් පටවගෙන අරගෙන යන්නේ. මේ ඉතින් පාර දෙපැත්තේ හැමතැනම දහංසල් එදා ඉතින් වෙසක්නේ. ඉතින් අපිට ඒ වුණාට දහංසලකටවත් යන්න ඕනේ නැහැ. උදේ රූබි වෙක්කන් ගියා ડોක්ටර් කාවට. ඊට පස්සේ දැන් මේ වෙඩින් එකේ වැඩ ඒකත් එක්ක අපිට ඉතින් වෙසක් පොය දවසේ දහංසල් වලට නම් යන්න ඕනේ නැහැ. හෝටල් එක ගාවම දහංසලක් තිබ්බා. ඉතින් මොහොකටවත් යන්න ඕනේ. අපි ඉතින් දැන් මේ වෙඩින් හෝල් එකට ආවා. ඕන් දැන් කපල් එක එනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මම අපේ යාළුවාටයි වයිෆ්ට ඉතින් දෙන්නම අපේ හොඳම යාළුවා අපි දෙන්නගෙම ඉතින් දෙන්නටම විශ් කරනවා මේ වෙලාවෙත් සුබම සුබ විවාහ ජීවිතයක් ගත කරන්න දෙන්නටම. ඉතින් ආදරේ හැමදාම පරිස්සමෙන් ආදරෙන් දෙන්නත් එක්ක ඉන්න කියලා. වෙඩින් එකට ඇවිල්ලා හෝටල් එකේ මේ සර්විස් එක කරන්නේ මේ අපේ හස්බන්ඩ් පේනවනේ. මේ ඉතින් වේටර් වැඩත් කරන්න වෙලා තියෙන යාලට ඇවිල්ලා කට්ටිය යාළුවොත් එක්ක එකතු වෙලා කට්ටියටම මේ වැඩත් කරන්න උනා. මොකද හෝටල් එකේ සර්විස් එක කරන්න චුට්ටක් අන්තිමයි. සර්විස් එක දෙන්න කවුරුත්ම නැහැ. ඉතින් වෙසක් පොය දවසත් එක්ක හින්දා වෙන්නේ නැති ස්ටාෆ් එක නැතුව වෙන්නේ නැති. ඉතින් අපේ කට්ටියටම තමයි මේ වැඩත් කරන්න ඕනේ. ඉතින් වෙසක් දවස කොහොමද ගෙවන්නේ කියන එක තමයි මම අද ඔයාලත් එක්ක අරගෙන ආවේ. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකට එකතු වෙලා ඉඳී ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඉතින් අද දවසේ අපිට වෙසක් කියලා පන්සල් යන්න, ඒ වගේම වෙසක් බලන්න යන්න මේ මොකොත් කරගන්න බැරි වුණා. ඉතින් ඊළඟ දවසේ කියන්නේ හෙට 31 වෙනිදා තමයි අපිට මේ දේවල් ටික කරන්න වෙන්නේ සහ බලන්න යන්න වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකකුත් අරගෙන එන්නම් ඊළඟ වීඩියෝ එක විදිහට. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳී ඔයගොල්ලෝ ඔක්කොටම බොහොමත්ම ස්තුතියි. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.